ඉස්සරහට එන අලුත් ලෝකයට ඒ කියන්නේ කෘතිම බුද්ධිය එක්ක ගනුදෙනු කරන ඒ වගේ ලෝකයට අපි කොහොමද සාර්ථක දරුවෙක් හදලා ඉදිරිපත් කරන්නේ? ක්‍රියාදාමය ආරම්භ වෙන්න ඕන දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා. ඊළඟට දරු ප්‍රසූතියේදී දරුවා එළියට ආපු ගමම්ම දරුවා අම්මගෙන් කිරි උරලා මම දකින්නේ එයා පරිේශකයෙක්. දැනුම මානව සංහතියේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා ගලපන එක. කොහොමද භාවමය බුද්ධිය කියන එකට සරලව තේරුම් කරන්නේ? හොඳම හොඳයි නරකම නරකයි. හොඳයි නරකයි දෙක සංකලනය භාවමය බුද්ධිය ප්‍රගුණ නොකර කෙනෙකුට තේරෙන්නේ නැහැ. මෙන්න මේක වෙනස් කරපු කෙනෙකුට තමයි භාවමය බුද්ධිය ප්‍රගුණ කරා කියන සරලව. දෙමව්පියන්ට ගුරුවරුන්ට කොහොමද අපි භාවමය බුද්ධිය කියන එක පොඩි දරුවෙක්ගේ කුටිම කාලේ ඉඳන් එයාලගේ තුල වර්ධනය කරන්නේ? තමයි පුරුදු කරන්න ඕන හැමතිස්සෙම තමන්ගෙන් ඔබට හිතා. තමන්ගේ වටපිටාව පිරිසිදුව තියා. එතකොට තමන්ගේ යාළු මිත්‍රාදියොත් එක්ක දේවල් බෙදා හදා ගන්න. අම්මට තාත්තට සහෝදර සහෝදරයන්ට ආදරය කරුණාවන්ත. එහෙම තමයි පොඩි කාලේ ඉඳලා මේක උගන්වන්න වෙන්නේ. ආයුබෝවන්. අල්බුවන්. ඔබතුමාව අද දවසේ සාකච්ඡාවට අපි තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි. අද දින අපේ කතා කරන්න මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ දැන් මේ දවස්වල යනවා සංවාදයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. ඒකත් එක්ක ඉස්සරහට එන අලුත් ලෝකයට ඒ කියන්නේ කෘතිම බුද්ධිය එක්ක ගනුදෙනු කරන ඒ වගේ ලෝකයට අපි කොහොමද සාර්ථක දරුවෙක් හදලා ඉදිරිපත් කරන්න කියලා. මනෝවිද්‍යාව ගැන දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඔබතුමාගෙන් අපි ඒ ගැන දැනගන්න කැමතියි. මම හිතන්නේ ක්‍රිෂානි මම විශ්වාස කරන හැටියට මගේ දැනුම පරසය තුළ ඒ ක්‍රියාදාමය ආරම්භ වෙන්න ඕන දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා. එක පැත්තකින් මම එහෙම කියන්නේ මවගේ මානසික සහ කායික සෞඛ්‍ය වැදගත් වෙනවා. දරුවා ගර්භණී අවදියේ සිටිද්දී පවා නූතන දැනුමට අනුව ඒ දරුවත් එක්ක sannivedanaya කරන්න පුළුවන්. ඒ වගේම ඒ මවගේ මාතෘත්වය ඒ කාල සීමාව ඇතුළත එයා හොඳ කායික සහ මානසික සෞඛ්‍යයකින් ඉන්නවා දකින්න එකට ස්වාම පුරුෂයාට ඒ පවුලේ අයට මුළු සමාජයටම වගකීමක් තියෙනවා. මම දකින්නේ අධ්‍යාපනය පටන් ගන්න එතනින් කියලා. ඊළඟට දරු ප්‍රසූතියේදී දරුවා එළියට ආපු ගමම්ම දරුවා අම්මගෙන් කිරි උරලා බොනවා. මම දකින්නේ එයා පරිේශකයෙක්. එතෙන් සිට පංචේන්ද්‍රයන් හරහා ඒගොල්ලෝ දැනුම ලබා ගන්නවා. ඒක පළවෙනි දවස් 1000 ඇතුළත ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වෙනවා. මොකද 75%ක් 80ක් මනස වර්ධනය වෙන්නේ ඒ කාල පරාසය ඇතුළත. ඊට පස්සේ මේ දරුවා යනවා පෙර පාසලට. එතෙන්දී මේ අධ්‍යාපන ක්‍රමවේදයේ නූතන ලෝකයට ගැලපෙන දරුවා හැඩගැස්වීම වැදගත්. හැබැයි ඊට සමාන්තරවම දරුවා ගෙදර ගියාම ඒ පෙර පාසලේදී ලබා ගන්නා දැනුම ගේ තුල තහවුරු වෙන්න නම් අර කටයුත්තට සමාන්තරව දෙමව්පියන්ගේ අධ්‍යාපනය පිළිබඳ දැනුම පුළුල් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ දරුවා යනවා ප්‍රාථමික අධ්‍යාපනයට. ඊළඟට යනවා ද්විතීයික අධ්‍යාපනයට. ඊළඟට යනවා උසස් අධ්‍යාපනයට. ඊට පස්සේ රැකියාවක නිරත වෙන කාලයේදී රැකියාව තුල ඒගොල්ලෝ අධ්‍යාපනය ලබනවා. පශ්චාත් උපාධි ගන්නවා. ගිහිල්ලා ඊට පස්සේ වයස්ගත වුණත් අත්දැකීම් මහා පරිමාණයක් තිබුණත් ඒගොල්ලෝ ඉගෙන ගන්න. ඉතින් මම මේක දකින්නේ ක්‍රිෂානි යාවජීව අධ්‍යාපනයක මේක චක්‍රීය දෙයක්. ඉංග්‍රීසියෙන් අපි කියන අයිටරටිව් කියලා. එහෙම දෙයක් තමයි වෙන්න ඕනේ. ඒක එක පැත්තක්. ඒ මම කියන්නේ දිශානතිය. ඊළඟට මේකෙදි මම දැඩි ලෙස විශ්වාස කරන අනිත් සාධකය තමයි මේ ක්‍රියාදාමය තුළ අපි ප්‍රගුණ කරන්නේ සංජානන බුද්ධිය පමණක් නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. කොච්චර හොඳට ඉගෙනුවත් දරුවා දත්ත ඔළුවට දාගනි කෘතිම බුද්ධිය පාවිච්චි කරයි. හැබැයි ඒ දැනුම මානව සංහතියේ තමන්ගේ ප්‍රයෝජනය සඳහා ගලපන එක. ගලපනවා කිව්වහම පරිසරය ගැන හිතන දරුවෙක්, අනිත් කෙනා ගැන හිතන දරුවෙක්, රටක් ගැන හිතන දරුවෙක්, ලෝකය ගැන හිතන දරුවෙක්, තමන්ගෙන් ඔබට හිතන දරුවෙක්, හොඳ නායකයෙක්. මෙන්න මේ කටයුත්තේදී අනිවාර්ය අංගයක් තමයි භාවමය බුද්ධිය, අපි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. භාවමය බුද්ධියට එහෙම නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලට කේන්ද්‍රීය කාර්යභාරයක් තියෙනවා කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඔන්න ඔය දෙක සංකලනය වුණාම ඒක ඇතුලේ තමයි ක්‍රිෂානි අර අපි කියන
ඔය දැන් කතා කරන එක්ක මොඩියුල් එහෙම නැත්නම් අන්තර්ගතය, විෂයපතය. එතෙන්දී අපිට කතා කරන්න පුළුවන් ඉතිහාසය ගැන. ඉතිහාසය නොදන්න ජාතියකට තමන්ගේ ඉදිරි ගමනක් නැහැ. ලෝක ඉතිහාසයේ ඒකේ සාධනීය නිෂේධනීය දේවල්. මෙන්න මේ හැම තමයි මම අධ්‍යාපනය පිළිබඳව දකින්නේ. එතකොට මේක 24 පැයෙන් අර උඩින් පටවන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ක්‍රියාදාමයක්. සමහර දේවල් තියෙන්න පුළුවන්. පරිශනාත්මකව අත්හදා බලනවා. වැරදුනොත් වෙනස් කරනවා. අලුතෙන් එකතු කරනවා. සමහර වැරදි විදිහට ඉගෙන ගත්ත දේවල් අපි කියන්නේ unlearn, relearn අලුතෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේක සංකීර්ණ වැඩක්. ඒක නිසා මේ දේ සාර්ථක වෙන්න නම් මේ මහා චිත්‍රය පිළිබඳව බලන්න ඕන කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් ඔබතුමා විශේෂයෙන් මතු කරා භාවමය බුද්ධිය කියන එක ගොඩාක් වැදගත් කියලා. ඔබතුමා කොහොමද භාවමය බුද්ධිය කියන එක අපේ බලාගෙන ඉන්න අයට සරලව තේරුම් කරන්නේ? ඔය සරලව තේරුම් කරන්න කිව්වනේ ඇත්තටම මේ භාවමය බුද්ධිය කියන කෑල්ල දැන් අපේ මොළේනේ මේ අවසාන විග්‍රහයේදී මේ සියල්ල සිද්ධ වෙන්නේ මොළේ ඇතුලේ. ඒතර මොළේ ඇතුලේ තැන් තියෙනවා ඇහෙන් දකින්න දේ ගබඩා වෙන. කනට ඇහෙන දේ ගබඩා වෙන. හැබැයි මේ භාවමය බුද්ධියට අදාළ කටයුතු සිද්ධ වන්නේ මේ මැද මොළේ. අපි කියන අමිග්ඩලාව, පිටියුටරි ඒ ආසන්නයේ සිදුවෙන ඒ අර නියුරෝන කියලා ස්නායු සෛල අතර ඇතිවෙන පරිපත. මේ වයර් ගැට ගන්නවා වගේ වැඩක් මේ වෙන්නේ. අන්න එතෙන්දී භාවමය බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ භාවමය බුද්ධිය තියෙන කෙනාට තමන්ගේ හැඟීම් හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ හැඟීම් තේරුම් ගන්න නිසාම ඒ අයට අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්නත් පුළුවන්. ඒ හැඟීම් වලට ඒ අයගේ සපත්තුවට බහලා හිතන්න පුළුවන්. එතකොට ප්‍රශ්න ගැටලු විග්‍රහ කරගන්න බොහොම පුළුවන්. එතකොට එහෙම ප්‍රගුණ කරාම ඒගොල්ලෝ හොඳ නායකයෝ වෙනවා. සංවේදී නායකයෝ වෙනවා. එතකොට අන්න එහෙම දෙයක් තමයි මේ භාවමය බුද්ධිය ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ හැඟීම්, හැසිරීම් හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. සරලව කිව්වොත් දැන් අපි කාටත් තරහ යනවානේ. අපි කාටත් දුක හිතෙනවා. අපි කාටත් බය හිතෙනවා. මෙන්න මේක හැම කෙනාටම වෙනවා නම් ඒ තමන්ගේ තරහ දුක බය තේරුම් අරන් ඒවා කළමනාකරණය කරන්න පුළුවන්. ඒ නිසාම ඒ පිළිබඳ අවබෝධයෙන් අනිත් අයගේ හැඟීම් දැනීම් හැසිරීම් කළමනාකරණය කරන්න පුළුවන්. ක්‍රමවේදයට මුල් වෙන දෙයට තමයි අපි භාවමය බුද්ධිය කියලා කියන්නේ. ඒකට සංජානන බුද්ධිය අනුව අපිටම හොඳටම දේවල් දන්නවා. හැබැයි දන්න දේ තැනට ගැලපෙන ලෙස කළමනාකරණය කරලා අනිකාගේ හැඟීම් තේරුම් අරන් කණ්ඩායම් එක්ක වැඩ කරන්න බැරි කණ්ඩායම් මානසිකත්වයක් නැති තමන් සියලු දේ දන්නවා කියලා හිතන තත්ත්වයටපත් වෙන්නේ නැතුව කොච්චර ඉගෙන ගත්තත් තව ඉගෙන ගන්න පුළුවන් කියන ඒ නිහතමානීකම සංයමය පුළුල් මනස ඇති දරුවෝ තමයි හදන්න ඕනේ. එතකොට එහෙම වුණාම එයා හොඳ නායකයෙක්. හොඳ නායකයෙක් වගේම හොඳ කණ්ඩායම් සමාජිකයෙක්. මොකද හැම පුද්ගලයාම වෙලාවකදී කණ්ඩායමක සමාජිකයෙක් එක් වෙලාවකදී නායකයෙක්. අපි තුමු දැන් ගෙදරක පියා නායකත්වය ගන්නවා සමහරට මව වෙන්න පුළුවන්. හැබැයි පොදු සමාජය ඇතුලේ යා කණ්ඩායමක පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේක තමයි සරලව කිව්වොත් අපි භාවමය බුද්ධිය කියන එකෙන් අදහස් වෙන්නේ අර පොතේ ගුරුවාදය දත්ත පමණයි කළු සුදු චින්තනය ඒ කියන්නේ හොඳම හොඳයි නරකම නරකයි හොඳයි නරකයි දෙක සංකලනය භාවමය බුද්ධිය ප්‍රගුණ නොකර කෙනෙකුට තේරෙන්නේ නැහැ. එතකොට කෙනෙක්ගේ අඩුවක් දැක්කම අර හොඳ සම්පූර්ණයෙන් අමතක වෙනවා. ඒක අමතක වුණාම මොකද වෙන්නේ? ඒ පුද්ගලයා කරපු හොඳ දේ නිෂේධ වෙනවා. ඒ පුද්ගලයාගේ මතයට අහුම්කම් දෙන්නේ නැහැ. මොකද පූර්ව නිගමන වල ඉඳන් වැඩ කරන්නේ. මෙන්න මේක වෙනස් කරපු කෙනෙකුට තමයි භාවමය බුද්ධිය ප්‍රගුණ කරා කියලා මම සරලව කිව්වේ. ඒ භාවමය බුද්ධිය ප්‍රගුණ කරවා තමයි හොඳ නායකයෝ වෙන්නේ.
ඉවසීමෙන් කටයුතු කරන නායකයෝ වෙන්නේ. අනිත් මිනිහාගේ හැඟීමට කන් දෙන නායකයෝ වෙන්නේ. මම හිතන්නේ ඔය ටික තමයි මට ඒ සම්බන්ධයෙන් සරලව කියන්න තියෙන්නේ. ඉතින් මේක ගැන අපිට තව දුරට ගැඹුරට හදාරන්න පුළුවන්. මේක කියනකොට කියවන්න ඕන තව දෙයක් තමයි මේක උපතින් ගේන දෙයක්ම නෙමෙයි. මේක ප්‍රගුණ කළ හැකි දෙයක්. පතපොතෙන් ඒ ගතිගුණ ඉගෙනගෙන ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ හැකි දෙයක්. තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්නවා කිව්වහම ඒ බාහමය බුද්ධිය ප්‍රගුණ කරපු කෙනෙකුට පුළුවන් අනිත් එක්කෙනා කරන හොඳ දෙයින් වගේම අනිත් එක්කෙනා කරන වැරදි දෙන්නොත් පාඩමක් ඉගෙන ගන්න. ඒක නොකිරීම මගේ. ඉතින් ඕක තමයි මම හිතන්නේ බාහමය බුද්ධිය කියලා සරලව කිව්වොත් කියන්නේ. ඔබතුමා භාවමය බුද්ධිය කියන එක ගොඩක් විස්තර කරලා දුන්නා. අපි දැන් මේ වැඩසටහන බලන දෙමව්පියන්ට ගුරුවරුන්ට කොහොමද අපි ඒගොල්ලන්ට උපදෙසක් විදියට කොහොමද අපි භාවමය බුද්ධිය කියන එක පොඩි දරුවෙක්ගේ ඉඳන් චූටිම කාලේ ඉඳන් එයාලගේ තුල වර්ධනය කරන්න. ඒක වර්ධනය කරන්න වැදගත්ම වෙන දේ තමයි අර අපි එකට කියන පොසිටිව් තින්කින්. දැන් දරුවෙක් දෙයක් කරාම දරුවෝ කියන්නේ පොඩි ළමයි. ඒගොල්ලෝ හැමදේම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නකොට ඒගොල්ලෝ වරද්දනවා. වැරද්දුනහම අපි වරද ගැන නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ අර කරපු හොඳ දේ ගැන. හරි? එතකොට ඒ ළමයාට තරහ ගියා කියමු පොඩි දරුවා. පොඩි දරුවාට sannivedanaya කරන්න අමාරුයි සමහර වෙලාවට. ඒගොල්ලන්ට වචන නැහැ. ඒගොල්ලන්ගේ වචන තාම හැඩ ගැහිලා නැහැ. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හැඟීම ප්‍රකාශය කරන්න එක්ක දඩබ්බර වෙලා එක්ක තියෙන දෙයක් විසි කරලා එක්ක අඬලා අන්න ඒ වෙලාවට ඊට නිෂේධනීය ලෙස ප්‍රතික්‍රියා කරනවා වෙනුවට දෙමව්පියෝ අපි තුමු ළමයෙක් කෑ ගහලා අඬනවා. එතකොට තේරෙනවා ළමයට තරහ ගිහින් කියලා. එතකොට අම්මා දරුවට කියනවා ඔයාට තරහ ගිහින් නේද පුතේ? මට කියන්නේ ළමයාගේ මට්ටමට ගිහින්. ඒ කියන්නේ අර අපේ ඉනෝක වික්‍රමසිංහ වෛද්‍යතුමිය පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව දැනට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් කාන්තා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩ පිළිවෙලත් යටතේ කරන එක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැත්තෙන් විශාල වැඩ කොටසක් කරන කෙනෙක්. එයා නිතර කියන දෙයක් තියෙනවා දරුවොත් එක්ක කතා කරනකොට දරුවගේ මට්ටමට ගිහින් කතා කරන්න. නැත්තම් හිටගෙන කතා කරොත් වෙන්නේ එක්ක කකුල් දෙක පේන්නේ. එහෙම නැත්තම් ටිකක් වෙලා යනකොට ළමයාගේ බෙල්ල රිදෙනවා කියලා. ඒ ළමයාගේ මට්ටමට ළමයාට තේරෙන භාෂාවෙන්. එතකොට ඒ දරුවගේ හැඟීම අපි තේරුම් ගත්තා. ඒකට සාධන ලෙස ප්‍රතික්‍රියා කරා තරහ දරුවට තවත් තරහ ගස්සන්නේ නැහැ. හැබැයි සීමා බන්ධන පනවන්න ඕන. හොඳ දේ හොඳයි කියලා දිරිමත් කරන්න ඕන. වැරදි දෙයක් කරාම ඒ වැරද්ද කියලා තේරුම් කරන විදියට කටයුතු කරන්න ඕන. ළමයි පුරුදු කරන්න ඕන හැමතිස්සෙම තමන්ගෙන් ඔබට හිතන්න. තමන්ගේ වටපිටාව පිරිසිදුව තියාගන්න. එතකොට තමන්ගේ යාළු මිත්‍රාදියොත් එක්ක දේවල් බෙදා හදා ගන්න. ගෙදරට අම්මට තාත්තට සහෝදර සහෝදරයට සතා සිව්පාවට ආදරය කරන කරුණාවන්ත වෙන්න. මෙන්න මෙහෙම තමයි පොඩි කාලේ ඉඳලා මේක උගන්වන්න වෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් අපි ඒ දරුවට පුරුදු කරනවා අම්මගේ හැඟීම් තේරුම් ගන්න, සහෝදර සහෝදරයන්ගේ හැඟීම් තේරුම් ගන්න සහ එයාගේ හැඟීම් තේරුම් ගන්න. කරලා ඒක අපි අර එයාට කියලා දෙනවා. එයාට තේරෙන මට්ටමින් මේ කටයුතු කොහොමද කරන්නේ? ඔබතුමා මූලික වශයෙන්ම මතු කරා හොඳ යහපත් ආකල්ප අනිවාර්යෙන් තියෙන්න ඕනේ පොතේ පතේ දැනුමට සහ ඒ වගේ cognitive abilities වලට අමතරව කියලා. එතකොට කුඩා කාලේ ඉඳන් මේ විදිහට යහපත් දරුවෙක් හදනකොට ඒක ගැන ඔබතුමාට මොනවද අපේ ගුරුවරුන්ට දෙන්න විශේෂයෙන් තියෙන අදහස්? ඔව් මෙහෙම එකක් තියෙනවා. දැන් ගුරුවරු ගත්තාම ඇත්තටම අපේ ගුරු පරම්පරාවත් කටයුතු කරන්නේ බොහොම තමන්ගේ දිනදා ප්‍රශ්නත් එක්කනේ ආර්ථික පවුලේ වගේ දේවල්. එතකොට සමහර වෙලාවට එක පැත්තකින් ගත්තාම ගුරු පුහුණුව කාලෙදී පවා විතරක් නෙමෙයි මේ වෛද්‍ය වෘත්තිය ඇතුලේ මම ගුරුවරුන් ගැන විතරක් කියනවා නෙමෙයි වෛද්‍ය අධ්‍යාපනය ඇතුළත බොහෝ වෙලාවට භාවමය බුද්ධිය ගැන කතා කරන්නේ නැහැ. එතකොට මනෝවිද්‍යාව ළමයින්ගේ මනෝවිද්‍යාවකම විශාල පරාසයක්. එතකොට ගුරුවරුන්ට අර පුහුණු කාලෙදී දෙන දැනුමට වඩා පස්සේ ලැබෙන දැනුම අඩුයි. හුඟක් වෙලාවට ගුරුවරු පුහුණු කරන්නේ ඒ සිලබස් එක හරියට කරන්න,
එහෙම නැත්නම් දැනුම ප්‍රගුණ කරන්න. එතකොට මේකේ තව දෙයක් තමයි දැන් හුඟ දෙනෙක් කතා කරනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය. ඒකෙත් නිෂේධනීය පැත්තක් මම දකිනවා. මම මේ ප්‍රධාන හිටිය කවුරු කෙනෙක් කිව්වා පොඩි ළමයින්ට පාසල් පද්ධතිය ඇතුලේ පූර්ව ළමාවියේදී ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දෙන්න ඕන තාක්ෂණය ගෙන්න ඕන කියලා මම නම් ඒකට එකඟ නැහැ. ළමයාගේ ස්වභාවික බුද්ධියයි වර්ධනය වෙන්න අරින්න ඕන. තාක්ෂණයෙන් පාලනය කරන එක නෙමෙයි. ඒක නිසා තාක්ෂණික දැනුම පස්සේ ගේන්න පුළුවන්. නමුත් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් එතෙන්දී ඒ ගුරුවරුගේ පැත්තෙන් ගත්තාම ඒගොල්ලන්ටත් සිද්ධ වෙනවා අර අපි කියනවා රිෆ්ලෙක්ටිව් ප්‍රැක්ටිසස්. ඒ කියන්නේ ඒකට කියන සිංහල වචන වල මට එකපාරට අමතක වුණා මේ ප්‍රත්‍යාවේශන. ඒක ගැන දැන් ගුරුවරයා පාසලට යනකොට එයා යන්නේ සමහර විට ගෙදර ප්‍රශ්නයක් අරගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ අම්මා තාත්තා අසනීපෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්නයක් එන්න පුළුවන්. එයා වැඩට යන වෙලාවෙදිත් අර අපි කියන වගේ තමන්ගේ ගැන හිතලා. එතකොට මම මේ යන්නේ දරුවන්ට උගන්වන්න. ඒ නිසා මගේ ප්‍රශ්න ටික මං ගෙදර තියලා යනවා. මම මගේ ප්‍රශ්න ටික පාර තියලා යනවා. ඒලා බොහොම සංයමයෙන්. එයාත් හිත හදාගෙන. ඒ ඉස්කෝලේදී ඒ නිරවුල් මනසෙන් දරුවොත් එක්ක කරන කිරීම තාවකට ගන්න අම්තෝරු වල. ගෙදර නෝනාගෙන් බැනුම් අහලා එන පාලකයන්ගෙන් අම්තෝරුවේ ඉන්න සේවකයෝ බැනුම් අහනවා. දැන් ඔබතුමා මූලිකව මත කරපු දේ තමයි බාහ්ම බුද්ධිය කියන එක අපිට ගොඩාක් වැදගත් කියන එක. ඒක සමාජගත කරන්න නම් අපි මොනවද කරන්නේ? ඔව් මෙහෙමනේ දැන් ක්‍රිෂානේ අපි දැන් පොඩ දෙනෙක් කතා කරන්නේ අන්තර්ජාලයෙන්. එතකොට එකක් තමයි ඔය ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් බාහ්ම බුද්ධිය පිළිබඳව ඕන තරම් විශ්වාස කළ හැකි තොරතුරු අන්තර්ජාලයෙන් ගන්න පුළුවන්. මිස්ඉන්ෆර්මේෂන් කතාවක් තියෙනවා. ඒකේ ඒ නිසා ඒකේ ගුණාත්මක භාවය වැදගත්. එකක් එතන. දෙක පොතපතේ මනෝවිද්‍යාත්මක පොත්පත්වල තියෙනවා. ඒ වගේම මම කියන්නේ මේ මාතෘකාව සාකච්ඡාවට ගන්න, පත්තරවල ලියන්න. ඊළඟට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය රූපවාහිනී සාකච්ඡාවල වලට ගන්න. දේශපාලන නායකයන්ට මම කියන්නේ තමන්ගේ පක්ෂය ඇතුලේ කතා කරන්න. මේ මොකද්ද මේ බාහ්ම බුද්ධිය කියන්නේ? මේක අපි පොඩක් ඉගෙන ගමු, මේක අපි සාකච්ඡා කරමු, මේක අපේ පක්ෂ ඇතුලේ අපේ සමාජිකයන්ට ප්‍රගුණ කරමු. පාර්ලිමේන්තුව ඇතුලේ ඕන විවාදයක් ගන්න. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න විද්වතුන් ඒගොල්ලන්ට පුළුවන් මේ විෂය පිළිබඳව තව දැනුමක් උගන්වන්න කතා කරන්න. එතකොට වාක් තියෙනවා රූපවාහිනී වැඩසටහන් වල වාද විවාදයක්. එතකොට ඒවා මෙහෙවන සම්පත්දායකයන්ට සහ මෙහෙවන අයට පුළුවන් මේක ගැන කතා කරන්න. එතකොට පාසල් පද්ධතිය ඇතුලේ ගුරුවරුන්ට පුළුවන්කම තියෙනවා අර විද්‍ය සමිතිවලින් ඉල්ලනවා වගේ පුළුවන් වෙනවා. අපිට කියලා දෙන්න මේ බාහ්ම බුද්ධිය ඕනනම් පිටත් කරත් කමන්නේ නැත්නම් අධ්‍යාපන මාධ්‍ය ඉස්සරහා අපිට බාහ්ම බුද්ධිය පිළිබඳව සම්මන්ත්‍රණයක් පවත්වනවා. කියන්නේ මේක තමයි මම දකින කේන්ද්‍රීයම දේ විශාලයි. මොනතරම් ද්‍රව්‍යමය සම්පත් ගෙනල්ලා මේක ඇමරිකාවේ ගානටම මූල්‍ය වශයෙන් ශක්තිමත් කරත් භාවමය බුද්ධිය ප්‍රගුණ කළේ නැත්නම් අධ්‍යාපනයේ පූර්වලමා විශේෂිත වයස්ගත යාවජීව අධ්‍යාපනය තුළ මේ සංකල්ප ගෙනාවේ නැත්නම් ද්‍රව්‍යමය සැප සම්පත් වලට විතරක් සතුට ගේන්න බෑ. ද්‍රව්‍යමය සම්පත් වලට විතරක් ජාතියක් සතුටෙන් කියන්න බෑ. ද්‍රව්‍යමය සම්පත් වලට විතරක් වෛරීය දේශපාලනය පවත්වන්න බෑ. ඒ සැප සම්පත් වලට වාහන 84000 ගියත් පාරේ සංගමේ වාහන ගමන් කරන්නේ නැහැ. ඒක නිසා මම දකින දේ තමයි ජාතියක් විදිහට එක පැත්තකින් අපි කතා කරන පරිශ්‍රය පිළිබඳව ආයෝජනය කරන්න ඕන කියලා. දෙක තමයි අපි අනිවාර්යෙන් මේ ජාතිය මත ආයෝජනය කළ යුතු සටන් පාඨයක් මම දියත් කරන්නේ. බාහ්ම බුද්ධිය. හොඳයි. එතකොට අද ඔබතුමා අපිට පෙන්වා දුන්නේ බාහ්ම බුද්ධිය කියන එක දියුණු කරන්න අපි අපේ ආයෝජනයන් කරොත් එතනින් තමයි අපේ රට ජාතිය ගොඩනගා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි.